ආයුබෝවන් ඔබ අප සියලු දෙනාම මේ ලෝකෙ එළිය දකිනකොට අපට ආවේනික අපේ සමාජයට ආවේනික විශේෂ සටහනක් අපේ ජීවිතය ගැන දැක්මක් ගන්න පුළුවන් යම් කිසි සටහනක් සකස් කරනවා. මේක අපි හඳුන්වනවා හඳහන කේන්ද්‍රය. ඉංග්‍රීසියෙන් කියනවා නම් හොරොස්කෝප් එක කියලා කියනවා. කොහොම වුණත් කමක් නැහැ. මේ ක්‍රමවේදය මීට අවුරුදු 5000කටත් එහා ඉඳලා තමයි අපේ සමාජයේ මිනිස්සු අනුගමනය කරන්නේ. ඉතින් මේ අවුරුදු 5000ක වගේ කාලයක් තුල හෝ ඊටත් එහා ඉඳලා මේ ක්‍රමවේදයේ පැවතගෙන ඉන්න නම් මෙහි සත්‍යතාවයක් තිබිය යුතුමයි. එවැනි සත්‍යතාවයක් නොමැතිනම් මිතුවක් කල මේක පැවතගෙන ඉන්න හැකියාවක් නැහැ. කොහොම වුණත් කමන්නේ. අපිට අවශ්‍යතාවය තිබෙනවා මෙම කේන්ද්‍රය සම්බන්ධයෙන් සමාජයේ තියෙන මිත්‍යා මත දුරු කරන්න. මෙන්න මේ මිත්‍යා මත නිසා අපි දැකලා තියෙනවා අපේ සමාජයේ බොහෝ ජනතාව Tamanගේ මුදල් වියදම් කරනවා. Tamanගේ ධනය විනාශ කර ගන්නවා. ඉතින් මේ தත්ත්වය දැකලා තමයි අපි මේ වීඩියෝ කරන්න තීරණය කරේ. අපි අඳුනගත් ආකාරයට අපි මිනිස්සු එක්ක කතා කරපු ආකාරයට අපිට දැනගන්නට ලැබුණා බොහෝ මිනිසුන් හිතන්නේ මේ ග්‍රහයන් විසින් අපව පාලනය කරනවා. ග්‍රහයන් විසින් අපිට දුක සැපතෙනවා කියලා. හැබැයි මේක ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්. ඇත්ත වශයෙන්ම ග්‍රහයන් කිසිම දෙයක් කරන්නේ නැහැ අපිට. හැබැයි හොඳට අවබෝධ කරගන්න ඕන දේ තමයි අපි පෙර භවවලදී ග්‍රහණය කරගත් දේවල් තමයි මේ භවයේදී අපට ප්‍රතිලාභ ලැබෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අප පෙර භවවලදී පව් සිද්ධ කරා නම් අන්න එතන ඒ අවස්ථාවට අනුකූලව පාප ග්‍රහයෝගේ දෘෂ්ටිය බලවත් වෙලා අපට අනිසි ප්‍රතිවිපාක දෙනවා. හැබැයි මේක කරන්නේ මේ ග්‍රහය නෙමෙයි. ග්‍රහය මේක කරනවා කියලා කියන්නේ නැහැ. ඒ ග්‍රහයගේ දෘෂ්ටිය ලැබෙන විදිහට අපි උපදිනවා පෙර තිබෙන පව් නිසා. ඒකේ අනිත් පැත්ත. අපි හොඳ දෙයක් කරා කියමු, කුසලයක් කරා කියමු, පිනක් කරා කියමු. මෙන්න මේ අවස්ථාවවලදී අප හරියටම හොඳ ග්‍රහයෝගේ දෘෂ්ටිය වැටෙන විදිහට උත්පත්තිය ලබනවා. ඒක කරන්නේ ග්‍රහය නෙමෙයි. අපි පෙර භවවලදී සිද්ධ කළ පින නිසා ඒ පින මේ ආත්මෙට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ නිසා ඔබ කොහෙත්ම මිත්‍යා මත පස්සේ යන්න එපා. මේක සිද්ධ කරන්නේ ග්‍රහයෝ නෙමෙයි. ඒ ග්‍රහයන්ට අනුරූපී මේ ලෝකයේ විශ්වයේ ශක්තියින් 9ක් හඳුනාගෙන තියෙනවා. මෙන්න මේ ශක්තියින් බලවත් වෙන වෙලාවට උපදිනවද? මේ ශක්තියින් දුර්වල වෙන වෙලාවට අපි උපදිනවද කියලා තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි. අපිමයි. මොකද පෙර භවවල අප පව් කරලා නම් පාපී ග්‍රහයන් අපට හානි කරන වෙලාවක තමයි අපි උපදින්නේ. පෙර භවවලදී අපි පින් කරලා තියෙනවා නම් කුසල් කරලා තියෙනවා නම් අප උපදින්නේ හොඳ ග්‍රහයෝගේ දෘෂ්ටිය වැටෙන වෙලාවට. අපිට වෙන්න මේක මේ පින්පව් වලට අනුව මේ ජීවිතේ යන්නේක සාමාන්‍යයෙන් බෞද්ධ ජනතාවට නම් ඊතරම් වෙනසක් නෙමෙයි. මොකද අපි දන්නවා පින්පව් අනුව තමයි අපි කරන පින්පව් අනුව තමයි අපිට මේ අටලෝ දහම ලැබෙන්නේ කියලා. ලාභ වෙන්න පුළුවන්. අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා දුක සැප කොයි ජීවිතෙත් මේවා තියෙනවා. ජනාධිපතිවරයෙකුගේ අගමැතිවරයෙකුගේ ඇමතිවරයෙකුගේ නෙමෙයි අන්තිම දුගී දුප්පත් ජනයා දක්වාම මේ අටලෝ දහම ක්‍රියාත්මකයි. ඒ නිසා ඔබට දුකක් ලැබුණු පමණින් ඔබට සතුටක් ලැබුණු පමණින් ඔබ ජීවිතේ මේකයි කියලා හිතන්න යන්න එපා. කාටත් දුක සැප පොදුයි. හැබැයි කොහොම වුණත් මේ කේන්ද්‍රයේ ප්‍රතිඵල මේ කේන්ද්‍රයේ එහෙමත් නැත්නම් මේ ජ්‍යොති විද්‍යාවේ ජ්‍යොතිෂයේ ප්‍රතිඵල අපිට ගන්න බැරිද? පුළුවන්. ඊර්ෂ්‍යවරුන් තමයි මෙම ජ්‍යොති වේදය හඳුන්වලා දීලා තිබෙන්නේ. ජ්‍යොති කියන්නේ ආලෝකය, වේදය කියන්නේ විද්‍යාව. එහෙමනම් ආලෝකය පිළිබඳ විද්‍යාව තමයි ජ්‍යොති විද්‍යාව කියන්නේ. අපි සරලව සඳහන් කරොත් දැන් ඔබ දන්නවා
දහවලක අපි එළියට බැස්සොත් අපිට කෙලින්ම පේන්නේ ඉර. එහෙමනම් මේ ලෝකෙට සියලුම ශක්තියින් ලබා දෙන්නේ ඉර. ඉර තමයි එළිය ලබා දෙන්නේ. සූර්යාලෝකය. සූර්යාලෝකයේ පදනම් කරගෙන තමයි මේ ලෝකේ යම් කිසි ශක්තියක් තියෙනවා නම් සියලුම ශක්තියින් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් ඊර්ෂවරුන්ට මේක සාමාන්‍ය දෙයක් හැටියට උන්වහන්සේලා බැලුවා. මේ මිනිස්සු පෙර කළ පින්පව් අනුව උපදිනවා. නමුත් යම් තාක් දුරකට මිනිස්සයාට මේක අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ අපිට කරදරයක් එන වෙලාවකදී අපි මේ කරපු පාපයක් නිසා තමයි අපිට මේ කරදරේ එන්නේ කියලා අපි දැනගත්තොත්. එහෙමත් නැත්නම් අපිට ඉදිරියේදී කරදරයක් තියෙනවා නම් අපි ඒ කරදරේට මුහුණ දෙන්නේ කොයි ආකාරයකටද කියලා සැලසුම් කරගන්න පුළුවන් වෙන්න තමයි ඍෂිවරු මේ ක්‍රමවේදය හඳුන්වා දීලා තියෙන්නේ. හැබැයි ඔය කිසිසේත්ම අපි නැවත වාරයක් කියනවා ග්‍රහ අපල කියලා බොරුවට යන්ත්‍ර දාගෙන මැණික්ගල් පැලඳගෙන එක එක්කෙනාට මුදල් දෙන්න යන්න එපා. ඔබට පාපී තත්වයක් ඇති වෙලා තිබෙනවා නම් යම් අවස්ථාවක යම් කටයුත්තක් සම්බන්ධයෙන් ඔබට පාපී බවක් දැනෙනවා නම් ඔබට මේවා හරියන්නේ නැහැ කියලා දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ජ්‍යොතිර්වේදියෙකු ළඟට ගොස් පළපුරුදු හොඳ ජ්‍යොතිර්වේදියෙකු ළඟට ගොස් මේක මොකක්ද කියලා බලාගත්තට ඒකේ වරදක් නැහැ. හැබැයි ඔබ මතක තියාගත යුතු දේ තමයි යම් ආකාරයකින් ජ්‍යොතිර්වේදියා සඳහන් කළහොත් ඔබට මේ කාල වකවානුව එච්චර හොඳ නැහැ. පව් පළදින වකවානුවක් කියලා ඔබ කල යුත්තේ මැණික්ගල් පැලඳීම, ඒ වගේම යන්ත්‍ර දමා ගැනීම, තහඩු කෑල්ලි එල්ලා ගැනීම මේවා නෙමෙයි අපි කල යුත්තේ. අපි කල යුත්තේ අපි ප්‍රතිපත්තිගරුකව අපේ යම්කිසි අඩුපාඩු තියෙනවා නම් මේ ආත්මේදී අපි බොරු කියනවා නම්, අපි හොරකම් කරනවා නම්, අපි කේලම් කියනවා නම්, අපි අනුන්ව කොටෝලා රණ්ඩු වෙනකල් විනාශ වෙනකල් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා නම් බින්න මේ ගතිගුණ තමයි අපි නැති කරගත යුත්තේ. අන්න එවැනි ප්‍රතිපත්තියකට ආවොත් විතරයි මේ පව් පළ දෙන කාලවලදී අපිට මේවට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි අපි කළ පින් අනුව මේ භවයේදී යම් යම් කටයුතු සම්බන්ධයෙන් අපිට සාර්ථකත්වයක් ලැබෙනවා කියලා අපිට දැනගන්න ලැබුණොත් මේ කේන්ද්‍රය අනුව අන්න ඒක තමයි අපිට පුළුවන් ඒ මාර්ගයට යන ක්‍රමවේදය වඩාත් පැහැදිලිව සකසගෙන එතනින් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේ කේන්ද්‍ර කියන එකේ එහෙම නැත්නම් හදාන කියන එකේ පරමාර්ථය තමයි ජනතාවට හරි මාර්ගය පෙන්වීම. මේ ලෝක සත්‍යයට, මිනිස්යාට හරි මාර්ගය පෙන්වීම. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබ මතක තියාගන්න කිසිම වෙලාවක මේ ජ්‍යොති වේදය කියන එක මිත්‍යාවක් ලෙස දකින්න එපා. ජ්‍යොති වේදය මිත්‍යාවක් බවට පත් කරගන්න එපා. අනවශ්‍ය විදිහට ඔබේ මුදල් වියදම් කරන්න එපා. අපි ඉදිරියේදී ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් සමග සාකච්ඡා කරලා ඔබට ඔබට ඊටාම වැදගත් වීඩියෝස් ගෙනෙනවා. ඒ නිසා ඔබ මේ වීඩියෝ එක subscribe කරන්න. subscribe කරලා bell button එක press කරන්න. අන්න එතකොට අප වීඩියෝ එකක් අප්ලෝඩ් කළ සැනින්ම ඔබට මේ වීඩියෝ එක බලන්න අවස්ථාව ලැබෙනවා. තෙරුවන් සරණයි.